අයිබෝන් යාළුවෝ හැමෝටම. හිතුමතේ රට වටේ අපි ටික කාලෙකින් පොඩි නිවාඩුවක ලස්සන තැනකට යන්න දන්නේ නැද? ඔව් ඉතින් අපි යන්නේ දෙනියායේ. දෙනියායේ කිව්වට ඇත්තටම සිංහරාජයේ මායිමේ සැඟවිලා තියෙන ලස්සන නවතැනකට යන්නේ. ඉතින් අද උදේ ඉඳලා වහින දවසක් අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද විස්තර කියලා. ඉතින් දෙනියායේ ටවුන් එකෙන් හැරිලා බටයාය බෙවරෙලිය කියන මේ පාර දිගේ තමයි අපට යන්න තියෙන්නේ. ඉතින් මේ පාරේ මේ විදිහට තව යන්න තියෙනවා පැය භාගයක විතර දුර. ඊට පස්සේ තමයි පල්ලන් සහිත දුෂ්කර මාර්ගයක යන්න තියෙනවා කියලා කිව්වේ. ඉතින් අපිට ඒ පාරේ අපේ වාහනවල යන්න බෑ. ඉතින් මෙයාලගේ පාකින් එකක් තියෙනවා උඩ වෙනම හදලා. ඉතින් අපිට එතන අපේ වාහන දාලා මෙයාලගේ ජීප් එක තමයි අපිට යන්න තියෙන්නේ. ඔය ඉස්සරහට ගිහලා බලමු. ඉතින් එයාලගේ පාකින් එකේ අපේ වාහන නවත්තලා එයාලගේ ජීප් එකේ ඊට පස්සේ අපි ටික දුරක් අපි ආපස්සට එන්න තියෙනවා. ඊට පස්සේ තමයි අර දුෂ්කර මාර්ගයේ හැරෙන්න තියෙන්නේ. ඉතින් අද උදේ ඉඳලා වැස්සත් එක්ක පාරක් ටිකක් අමාරු නිසා අපිට හරියට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. අපි උත්සාහ කරන පුළුවන් වෙලාවට අපිට වීඩියෝ එකක් කරගන්න. ඉස්සරහ ලස්සන දිය පාරක් තියෙනවා. ඉතින් අපිට ඒක හරහා තමයි යන්න තියෙන්නේ. ඉතින් අමාරුවෙන් හරි අපි ඒ ටික වීඩියෝ කරලා බලමු කොහොමද කියලා එතනින් යනකොට තියෙන අත්දැකීම. ඉතින් වැස්සත් එක්ක හොඳ වතුර පාරක් පාරලා යනවා. ඒ වගේම පරිසරයත් මාරම ලස්සනක් තියෙන වැස්සත් එක්ක. ඉතින් පැයක විතර දුෂ්කර මාර්ගයකින් පස්සේ අපි ඉතින් අපේ නවතැනට ආවා. ඉතින් පරිසරයට හානියක් නොවෙන්න තේවැත්තක් මැදින් මේ වගේ අඩිපාරක් දිගේ තමයි යන්න තියෙන්නේ ඉස්සරහට. අපි ගිහලා බලමු කොහොමද කියලා. අපි දැන් ඉන්නේ දකුණු පළාතෙත් සබරගමු පළාතෙත් එක් මායිමක. එහෙමත් නැත්නම් සිංහරාජයේ කෙළවරක. ඉතින් සිංහරාජයේ ඉඳලා වෙන මේ දියපාරක අත්දැකීම විඳින්න පුළුවන් ආකාරයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද කියලා. ඉතින් මේක ඇතුලේ ඉන්නවා කියන්නේ අමුතුම අත්දැකීමක්. මොකද කැලයක් ඇතුලේ ඉන්න අත්දැකීමක් තමයි අපිට දැනෙන්නේ. අපි බලමු කොහොමද කියලා. ඉතින් මේකේ තවත් විශේෂත්වයක් තමයි මේක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ලී වලින්. ඉතින් ඒකත් පරිසරයටම ආවේනික විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු අපි එතනට ගියාට පස්සේ කොහොමද අපට පරිසරය අපට පේන්නේ කියලා. ඉතින් ස්වභාවික පරිසරයේ විඳින්න කැමති අයට, ශබ්දයේ විඳින්න කැමති අයට කියාපු තැනක් තමයි මේ සුන්දර නවතැන. ඉතින් ඔයාලටත් මෙතනට එන්න කියන ගමන් හිතුමතේ රටවටේ අපි අදට මෙතනින් නවතිනවා.